අපේ මගේ ගුරුවරයෙක් මේ ඉන්නේ පීඩී සිල්වා අපේ මහාචාර්යතුමා PAD සිල්වා මහාචාර්යතුමා. ඉතින් එතුමා මේ රටට ලොකු දෙයක් දායද කරන්න උත්සාහ කරපු අවස්ථාවක හැබැයි දේශපාලනයේ හිටපු ඒ නූගත් පිරිස නිසා එතුමාගේ ඒ ගෞරවය අපිට රටට අහිමි කරගත්තා. ඉතින් එතුමා මගේ කොට්ටාසේ ඉන්න අපිට ඉතාමත් වැදගත් වටිනා වස්තුවක්. ඉතින් අද අපි මේ ඡන්ද ව්‍යාපාරයත් කරන අතරතුර එතුමා මට හමු වුණා. ඉතින් එතුමාගෙන් මමත් ගුරුහරුකම් ලබාගත්තු කෙනෙක්. එතුමාගෙන් මමත් ඉගෙනගෙන තියෙනවා. ඉතින් එතුමාත් එක්ක පොඩි පිළිසඳරක් කතා බහක යෙදෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් අපිට කියන්න ඔබතුමාගේ ඒ ඔබ උත්සාහ කරපු උත්සාහය පිළිබඳ පොඩි අදහසක්. වාහනේ ටික අපි හදලා අපි හැමදාම දීවා. එන්නේ අපිට රේන්ජ් එකක් නැහැ ලොකු අපිට කිලෝමීටර් විතරයි පුළුවන්. අපේ බැටරි ඩාටා එකක් තියෙනවා. ඉතින් ඕනෝයි යාළුවන්ගේ වලට යන්නේ. අපි යාම චාර්ජ් කරගෙන එන්නේ. ඉතින් හැබැයි අපේ ලොකු ලෝඩ් එකක් ගෙනියලා තේරෙන්නේ මම හිතන්නේ මේ සීවල නම් මම දෙන්නලා හිතන්නේ තුන් ගණන් කිතරනේ ගෙනියන යනකොට අමාරු වෙනවා. මේක 6 දෙනෙකුට අදයි. ඔව්. පොලිස් කාර්යවම 6 දෙනෙක් බෑග් වහක්. ලෝකේ පළවෙනි ඉලෙක්ට්‍රික් වාහනේ. ලෝකේ පළවෙනි කියන්න බෑ. මොකද මේ පැරඩි කරලා තියෙනවා එකක්. හැබැයි ඒක බොහොම පොඩි එකක්. අපේ මෝටර් එක සක්සම්. මෝටර් එක අපේ නෙමෙයි. මේ කාලේ කොම එංගලන්තේ බඩු දින අපිට තියෙන්නේ ජපාන් බඩු චීන බඩු නෙමෙයි. ඒ මෝටර් එක තාම තියෙනවා. කරුමේ කියන්නේ මේක මට ගෙදර ගේන්න බෑනේ. මේගොල්ලෝ කොහොමද ඉතින් ඔක මම රිටයර් වුණාන් පස්සේ උනන්දු වෙලා නැහැ. ඉතින් ඒක මම ගලවලා දාලා ෆ්‍රේම් එක. ඉතින් ඒ අතින් දැන් ඔබට ඒකට දේශපාලනික බලපෑම මොකද ඒක ඉදිරියට ගෙනියන්න බලපෑමක් නෙමෙයි උනේ. ඉදිරියට ගෙනියන්න මොකද බැරි උනේ? නෑ දැන් මුලින් ඩිසයින් ආයක ඉතිසලා ජයවර්ධන නෑ ඉතිසලානේ. පරිමත් මනේ මුලින්ම ඩිසයින් ආයකනේ. ඩිසයින් ආයක ඊට පස්සේ ඩිසයින් ආයක තමන්ගේ වාහනේ එලවගෙන යන්නේ. මේ රුපියල් 12000 ට්‍රැන්ස්ලර් එක මේකේ බ්‍රවුන්ස් එකේ. තමන්ගේ වාහනේ කවුරුත් ගාඩ්ලක් නැහැ මොකුත් නැහැ. කැමරාවක් තියාගෙන නාකි මිනිහා කියනවා. ඉතින් මගේ වාහනේ අලුතක් උනේ අපි ඔක්කොම කැසිය හැදුවා මේ. ස්ටියරින් වීල් එකයි රෝද හතරයි විතරයි අපි ගත්තේ. ඒක නෑනේ රෝදාන වහන්සියන එක. ඉතින් ස්ටියරින් වීල් එකකුත් ගත්තා. ඉතින් අපි දැම්මා මේකට රීජනරේටිව් බ්‍රේකින් කියන එක. ඒ කියන්නේ දැන් අපේ බැටරිය අටක් දුකේ තිබුණා. අපි ඉස්සරහම දාපු ඇටි දැන් 8ම charge වෙනවා. ඊළඟට 6ක් charge වෙනවා. ඊට පස්සේ 4 2 දැන් තව දෙකදී තුනවල. ඒ අන්තිම දෙක බෑ. එතකොට කකුලෙන් බ්‍රේක් කරනවා නේ. ඒකට කියන්නේ රීජනරේටිව් බ්‍රේකින්. කවුරුත් ඉංග්‍රීසිවත් කැනඩාවලවත් කවුරුත් එහෙම කරලා නැහැ. මොකද ඇමරිකාවේ ඉලෙක්ට්‍රික් මේ වාහන තිබුණා තියෙනවා. එන්නේ අපි පළවෙනි එක නෙවෙයි. ඉතින් අරක තමයි අපේ අමුතු රීජනරේටිව් බ්‍රේකින් සිස්ටම් කියන්නේ. ඒකයි සහන ලෝඩ් එකක් අදිනවා. ස්පීඩ් බැරිය නෑ. ස්පීඩ් එක ඒ කාලේ අපි MPH 30 miles per hour කියලා කිව්වේ. ඉතින් ඒක තමයි අපේ විශේෂත්වය. ඔව් නෑ අපිට වැඩි තියෙන්නේ මේක අපි දිනු කරා නම් ඔව් එන්නේ ඔව් we will be the first manufacturers of electric cars. දැන් මේ ඒකකින් ඒක නම් කියන්න හොඳ නැහැ. ඉතින් මගේ හොඳ යාළුවා තමයි. නමුත් ඒගොල්ලෝගේ ප්‍රතිපත්ති හරි නෑ. කියන්නේ දැන් ඕනම දෙයක් හදන්න පුළුවන් නම් අපේ කුලසිංහ මහත්තයාන් කොච්චර දේවල් හැදුවද? ඉතින් එයා නැති කරේ කවුද? එයා නැති කරේ එයාගේ ඉහළින් ධර්ම එයාගේම ගෝලය. අර මුස්ලිම් පුත්‍රල කතාව වගේ නේ. ඒ වගේනේ. ඒ වගේ දෙයක් වුණා. ඊට පස්සේ එයා අස්සලා ගියා. ડોક્ટર ප්‍රොෆෙසර්. ඇත්තටම දැන් ඔබතුමා අපිට අපේ ගමඩ විතර නෙවෙයි අපේ රටටම මහා සම්පතක්. ඉතින් ඇත්තටම ඔබතුමාගෙන් වැඩ ගන්න බැරි වීම ගැන මොකද මටත් අපේ මමත් ඔයගේ ඔබතුමා වගේම යම් අවස්ථාවල උත්සාහ කරපු කෙනෙක් තියෙනවා හරි හොඳ දේවල්. දැන් ඔයගොල්ලෝ අර මේ දැන් 12 volts ටෝ මේ මම කිව්වා මගේ අත්දැකීම මම පුංචි කාලේ ඒවකින් කරන්න පුළුවන් දේවල්. මට අවුරුදු 16 දිස මමත් උත්සාහ කරා ඔයගේ يعني අපේ ගෙදර තිබ්බ පුංචි බැටරියක් 12 වෝල්ට් එකක් අපේ ගෙදර තිබ්බ 230 මෝටරයක්. එතන මේකකින් පුංචි වාහනයක් හදන්න මම 1996. ඒතකොට මේ සමාජ මාධ්‍යවත් මොකක්වත් නැහැ. ඒතකොට අපි තනියම නිකන් තනි සයිලයක් විතර ඔය ඉන්න කරන්නේ මේ අපේ ගෙදර අපේ අම්මා ඉගෙන ගන්න එක කොයි කාලේ මම ඕ ලෙවල් කරන්න කලින් ඕල් කරන කලින් මට මගේ ආපු අයිඩියා එක ඉතින් එතකොට
මම ඒ ගැන ගිහිල්ලා අපේ ගමේ හිටපු ඉලෙක්ට්‍රොනික කරන අය කෙනකින් අහුවා අයියේ මට පුළුවන් ද මේ 200 ඉය ගන්න 12 වෝල්ට් එක 230 කරන්න ක්‍රමයක් නැද්ද කියලා. මම අවුරුදු 14ක 15ක ළමින්නේ. ඊට පස්සේ මට කිව්වා මල්ලි උඹ පිස්සෙද්ද බං උඹ මෝඩ කතා කියවන්න නැතුව මෙන්න ඵලයන් යන්න. මමත් ඉතින් මට හිතනවා සර් මේක කරන්න පුළුවන් කියලා. මං එයාවට ඇවිටිලි කරනවා නෑ අයියේ මේ මේක තමයි වැරදි කියන්නේ. ඔව් මම කියන්නේ මේක මේ ධනාත්මක හිතීමක් නෑ. අන්නේ නෑ. මම සර් මම දැන් අර සර් මයිකල් ෆැරඩේගේ කතාව කිව්වා වගේ මට හිතෙනවා දැන් ඊට 33000 අපිට මේ 220 බස්සන්න පුළුවන් නම් මට හිතෙනවා 12220 කරන්න පුළුවන් කියලා. මම දැන් අර මනුස්සයකින් ඇවිටිලි කර කියනවා අයියේ නෑ කරන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් නේද ඔයා දැන් නැත්තම් කොහේ හරි ක්‍රමයක් තියෙනවා මට පොඩ්ඩක් කියන්න කියලා. ඒකට මට ඇත්තටම මාව ඒ අයියා පිස්සෙක් ගන්නට ගණන් ගත්තේ. ඊට පස්සේ මම තවත් ඊට පස්සේ ඔන්න තව මම කියන්නම්. ඒක දැන් මම දුන්නා යමන්ට එක්ක ළමන්ට තියාගන්න කියලා. ඒකට කියන්නේ නම මට මතක නැහැ දැන්. ඒක බින්දුලා ගෑනලා තියාගන්න උනා මෙහෙත් නේ. දැන් ඒක මතක් වෙච්චාම. මොකද මට තියන්නේ අපි මේ කොණ්ඩ දෙනවා 12 volts. ඔව්. ඒක කැරකෙනවා ඉතින්. ඔව්. දෙන්නේ? අර කොණෙන් එනවා 230 volts. ඔව්. දෙන්නේ? ඔව්. අර අනිත් අතර නෙමෙයි. ඒක හදලා තියෙන එකයි. අරක හදලා මේ 230 ගන්න මුගක් ගන්න අර ගානමයි පවර් එක ඊට අඩුයි ඉතින්. දැන් මේක මම කියන්නේ ඕනනම් 1 කිලෝවොට් විතර ඒ කාලේ කිලෝවොට් නෙවෙයි කියන්නේ හොස් පවර්නේ. ඔව් හොස් පවර්. ඉතින් 1 හොස් පවර් විතර ඒක තාම දැන් ජර්මන්ට් එකට මම දුන්නා. හොඳයි දීපු ගනේ. නැත්නම් මේ වැඩක් නෑනේ වාජ්‍ය නෑනේ. ඉතින් එහෙම තියෙනවා. මොකද මේ අර ඍණාත්මක විදිහට හිතන්න නරකයි. පොතේ එනවා ඒක තමයි. ඒක තමන් අඩු ගන්න හරි නුගියක් කමක් නෑ. ඔව් සර් තමන් දන්නේ නැත්තම් මේම දෙයක් ඔන්න මම තව හොඳ එකක් කියනවා තව ඉච්චලා. දැන් 80 වැඩි වීම 80 කීයද? හරියට කියන්නේ 64යි 640යි. 6000 80නේ ඔව්. 100 වැඩි වීම 100 10යි. 10. දැන් රුසියන් කාරින්ග කඩක් තියෙනවා. පොතේ හැට වෙනසක් කරන්න කැමති නැහැ. ඔව්. දෙන්නේ. එහෙම මස් කන්සල්ට් මැසේජ් එකක් දැන් වගේ මෙහෙමත් නැහැනේ. ටෙලික්ස් විතරනේ. ටෙලිෆෝනුත් නැහැනේ. ඉතින් මම කන්න ඕනේ විල් ට්‍රයි දිස් කියලා. all right so all right you got try කියලා මම කලින් අපේ 80/80 කියන්නේ ඔය සයිය බිලට්නේ. අපි දැන් හදුවා 100/100. ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවනේ. දැන් මේක හදලා දැන් ලොකු බිලට්ස් එනවා. දැන් මේකෙන් වැඩක් ගන්නත් බෑ පාර. නේද? බිලට් එක තිබිලා බෑනේ. බිලට් එකෙන් අපි හදුවා පුතා අරගන්න ඔය පැත්ත. පේනවද ඔය? ඔව් ඔයලා දාගන්න. එතනට මෙයාට අර මේ වාඩි ළඟට මම පේන්නේ කෙනෙක් ඉඳලා ඔය කෙනෙක් ඉඳලා ඉන්න. ඉතින් මේ නෑ අර පොටෝට යන්නේ කිව්වා. මට පේන්නේ ඒගොල්ලෝ පේන සර්ට පේන්න ඉන්න ඕන. ඉතින් ඒ පාර අපි හදුවා විශාල ඇන්ගල් ලයින්. මේක වැඩ ගන්නද බෑ. ඔව්. අපිට පුළුවන් මේ පොඩි ඇන්ගල් ලයින් එකක් විතරයි හදුවේ ස්ටිල් කෝබල් ගන්න. දැන් මේකෙන් කඩි ඇන්ගල් ලයින් එකක්. විශාල ඇන්ගල් ලයින්. දැන් මේකෙන් කොහොමද කරන්නේ? ලොකු ඇන්ගල් ලයින් ඇති වැඩක. අන්තිමේදී අපි කොහොම හරි මේකෙන් ට්‍රස් යාඩ් කියලා එකක් තිබුණා. ඒක තියුණා. මම යන්නේ ඉස්සෙල්ලා. අපි හදුවා ලොකු ට්‍රසස්. ට්‍රස් කියලා ගන්නනේ මේ අරුකු කෝකු කියන්නේ. ඒක. මේ දෙයියනේ දැන් මේක මේ ලියන් හදනකොට ලාභලත් වෙනවා. එහෙනම් මේක කතාවට කියන විදිහට එහෙම ලාභ වුණා නෙවෙයි. ඉතින් ඒවත් අපි කරා ඒවා දේවල් තියෙනවා. ඉතින් රුසියන් කාරුත් යුද්ධයක් වුණා වැඩි හරියට යනවනේ. ඉතින් තව වැඩක් වුණා. දැන් ඒකත් රුසියාවට ගිහලා අපේ ඉංග්‍රීසිලා තාම දැන් මම ඉන්නේ දන්න කෙනෙකුට එක්කෙනා ඉන්නේ. එන්නේ. තව කීයක් වුණා ඉතින් මට වඩා අඩු මල්ලා ඉතින් ඔක්කොම හැරෙන්නේ නැති. ඉතින් මේක ඇදෙනවා. ඇදුණාම ඒකට කොබල් කියලා අයින් කරනවා. දැන් අර ඒ කාලේ අඟල් වලින් එකේ නූල් තුන භාගේ ඔහම ඒ කම්බි උඩ භාගේ නූල් පහ තමයි ලොකුම එක. අපි නූල් පහ හැදුවේ මේ අපි හයිඩ්‍රොලික් කඩවලට. ඒ කොළසිංහ මහත්තයාලා දුන්න ඒවා. ඉතින් මේ අරකින් කොබල් කියලා ඇදෙනවා. ඉතින් මට දවසක් මොකක්ද එකක් මේ කවි සම්මේලනයක් තිබුණා.
කවි සම්මේලන වෙලේ මම මේ එක එක්කිනා එක කවුරුත් දන්නේ නැහැ නේ මම කාගේ අපේ නෝනත් කට තියාගෙන වෙද මෙයාත් කවිකාරයෙක් කියලා. එකෙක් මට කතා කරා ආරාධනා කරේ කවියෙන් මම මට පුළුවන් තාමත් කවිය අහලා මම ළඟ බැලුවා මම ලියපු පොතක්. එළඳිව තාක්ෂණික වත කියලා කවි වලින්. කවි බරහනක් තියෙන එක සුගහන දෙන්න හදන්නේ. ඉතින් මේ දැන් මම මෙහෙම එකක් හදුවා. ගෙන්වා බිලෙට් මේ වහන 1900 කොයි කාලෙකද? 1977 කවියක් මේ. ගෙන්වා බිලෙට් තුව 5000ක් පෙරලා රත් කොට රෝපෝරණුවේ රට තෙල් පුංචාලා අද කොට රෝල් මෝලෙදි කොබලක් කියලා අපතේ හරින එක යුතුයදයි කියනු බලා කොබල් කියන්නේ අද වෙච්ච එක ඒක වාචි ගන්න බෑ අනේ එනේ මෙන්න ඊට පස්සේ කොබල් අඩුයි ආම්බෙම මහත්තයෝ දන්නේ ඔක ඝන පිටුවද කියලා ඉතින් කොහොමද දේවල් කරත හැකි සර් කියන්නේ මමත් සර් දන්නවත් ඇති මමත් ඇලුමිනියම් තඹ ඒ වගේම උණු කරලා මමත් මැෂින් ගොඩ හදලා තියෙනවා අර ලෙදර් බෝල් මැෂින් එක තියෙන සර් ඒ වගේ මැෂින් එකකට ඒ අවශ්‍ය පාර්ට්ස් ඔක්කොම මම හදලා දුන්නා මම තනිකර ඒ පාර්ට්ස් හදලා දුන්නා ඊට පස්සේ තව ලෙදර් බෝල් ස්ප්‍රින්ට් මැෂින් එක තියෙන්නේ අර බෝල් විසි කරන මැෂින් එක බෝල් දාන අර ප්‍රැක්ටිස් කරන්න ගන්න අන්නේ මැෂින් එකක් මම මැෂින් එකක කොටස් ටිකක් හදලා දුන්නා ඊට පස්සේ ගොඩක් අඩ මම ඔය ඇලුමිනියම් මුණු කරලා හදලා දීලා තියෙනවා ඊට පස්සේ පල්ප් මැෂින් ඊට පස්සේ කොරෝනා දවස්වල මේ ආබාධිත අයට අර කකුලට එනස මේ නැවෙන තැන්වල පොඩි සරණේරුව වගේ ඒක අන්න ඒකකටත් මට අවස්ථාව ලැබුණා ඒක උනේ චීනෙන් බඩු එන්නේ නැති වුණා වෙන රටවල් වලින් කොරෝනා දවස්වල ඊට පස්සේ දැන් මෙහි ඇත්තට මේ හිඟයක් ආවා ඊට පස්සේ මම ඒකට කෙනෙක් මට ඒකට යෝජනාවක් දීලා ඊට පස්සේ අපි කතා කරලා ඒ වගේ පොඩි කොටසක් හැදුවා හැබැයි වැඩේ අපි සාර්ථක වුණා නමුත් ඉතින් ප්‍රශ්න තිබ්බේ ආපහු ඊට පස්සේ මේ දොරවල් ටික අරුණාට පස්සේ ආපහු අර බඩු එන්න ගත්තට පස්සේ ඉතින් රපුව අවශ්‍ය වුණේ නැහැ එන්නේ වගේ පොඩි කතන්දරයක් වුණා ඉතින් ඇත්තටම සර් මේ ඔබතුමා කියන්නේ ඇත්තටම මට නිසි වයසක ඔබතුමාව හරියට හම්බුණා නම් ඒක මමත් දේශපාලනය කරන්න හදන්නේ. එතකොට මම දන්නවා කුරුසිංහ මහත්තයා මට දන්නවද? මම ගියා ගල්ව ගියාම එතකොට අපේ තියෙන මෙගාවොට් 2.5 කොයිද? මේක නම් මෙච්චර විතර වැඩි ලොකු නෑ. පස්සේ මම මෙහෙ ඇවිල්ලා ඉන්ස්ටිටියුෂනල් ඉංජිනේර් කෙනෙක් කන්දරක නෙමෙයි. මේ සියගානක ඉන්නේ කොහොමද? ඉතින් මට ඉච්චර උඩ මම කියන්නේ බාකිසර යන්නේ ඉතින් මම කිව්වා මේ අපටත් මෙගොට්ට දෙකේ විතර ටර්බයින් සලන්න පුළුවන් කියලා. ඒ පාර මිනිස්සෙක් මට කිව්වා young man you have a lot to learn. ඒ කියන්නේ බබුවා කියන එකනේ. දන්නා කියන එකනේ. පස්සේ මම කුරුසිංහ මහත්තයාට කිව්වා සර් මම මෙහෙම කල්පුවා පොඩි කාලේ කියලා. පොඩි කියන්නේ ඉගෙනගෙන උපාධිය පාස් වෙලා. ඒකට BSc විතරයි. MSc PhD කරේ එංගලන්තේ ගියානේ. කුරුසිංහ මහත්තයා මොකද කියන්නේ? If I quote you those days I would have encouraged you. ඔන්න කුරුසිංහ මහත්තයාගේ කොච්චර හොඳ වාසනාවට කුරුසිංහ මහත්තයාගේ නමට ජලාශයක් දැම්මා අපි. තේරෙනවද? කුරුසිංහ මහත්තයාට මේව කරන්නේ මේ මැචිනික කාලේ නේ. ඉතින් කුරුසිංහ මහත්තයා ගියා. හැබැයි ගිහලා කොහෙද මැලේසියාවේද කොහෙද ගිහින් මැලේසියාවේ නේද අර කොන්ක්‍රීට් එහෙම ෆ්‍රී කාස්ටිං කොන්ක්‍රීට් පෝස්ට් ටෙන්ෂනින් ප්‍රී ටෙන්ෂනින් ඒක මෙහෙදි කරේ කරපුවානේ ඊට පස්සේ මැලේසියාව සම්පූර්ණම ගොඩ දැම්මේ එතුමා ගිහලා නේද ඔව් ඉතින් ස්ටේට් ඉන්ජිනියරිං කෝපරේෂන් නේ ඉතින් ඇත්තටම සර් මෙහෙමයි මමත් සර් දැන් දේශපාලනයට දැන් ඇවිල්ලා තින්නේ ප්‍රාදේශීය මට්ටමේ මම ඇත්තටම ප්‍රාදේශීය මට්ටමට වඩා ඉහළට කොහොම හරි යන්න අපි උත්සාහ කරනවා ඇත්තටම ඔබතුමා අපි සමකාලීනයෙක් වුණා නම් ඔබතුමාට වඩා මම සෑහෙන බාලයි ඒ කියන්නේ මේ වගේ වටිනා වස්තුවකට ඇත්තටම නිකන් ඉන්න දෙන්නේ නැහැ ඇත්තටම ඔබතුමා මම තාම නිකන් ඕ නෑ එහෙම නේ දැන් ඔබතුමාගෙන් ඇත්තටම දැන් 1970 ගණන් වල දැන් අපි හිතමු අපිත් යම් තරුණ අපි ඒකට ඉපදිලත් නෑ 83 මම ඉපදුනේ බැරි වෙලාව හරි ඔබතුමා ඒ කාලේ අපි අඩු ගානේ ඔබතුමාගේ වයසට ගැලවෙන තරුණ වයසක හරි හිටියා නම් මම නම් ඔබතුමාව එහෙම නිකන් මේ
කොහොමද ඕ වෙන කෝමරි අරගෙන වෙන ලංකාව බබලවන්න ඔබතුමාලාගේ දැනුම පාවිච්චි කරලා නේද? එහෙම අපත යවන්න නේද? අද අපේ රටට වෙලා තියෙන්නේ ඔබතුමාලා වගේ විශිෂ්ට අර අනික් කතාව කියන්න බැරනේ. අර human powered mobile generator කියන එක. ඒ කියන්නේ දැන් මෙයා ගෙදරින් ගෙදරට යනවා. ඔව්. ගිහලා ගේ charge කරනවා. ඒකට බැටරි හිටන් අපි හදුවා. බැටරිය charge කරන බැටරිය මේ plates අර පරණ plates අරගෙන බෝතලයක් අරගෙන එහෙම දාලා ඒ කියන්නේ 6 volts. ඕකෙන් charge කරලා යනවා. බල් 5-10යි ගන්න. ඊට ගන්න ඇති. ඕක බැලුවාම එක පොඩි කොල්ලෙක් මේක රේඩියෝ එකක් හදලා මේක. තේරෙන්නේ? ඒ කාලේ අපි මේ පත්තරාරම දුන්නේ නැහැ මේ කොහොම හරි මේ ළමයා මට කිව්වා ටෙලිෆෝන් උත් නැහැ. මේ දැන් ඒතකොට මම ටෙක්නොලොජි එකේ යුනිවර්සිටි එකේ ඉන්න කාලේ. දැන් ඊට ඉස්සෙල්ලා ටෙක්නොලොජි කාලේ. අපි ටෙක්නොලොජි නේ ඉස්සෙල් IPT පස්සනේ යුනිවර්සිටි උනේ. ඉතින් ඒකෙන් දැන් අර ලයිට් එකක් තියෙනවා පොඩි රේඩියෝ එකක්. දැන් එහෙම රේඩියෝ ඇත්තෙත් නැහැ. දැන් තියෙනවා මම බැටරි උඹ කනවනේ. කියන්නේ අර ඉස්සර ගියා විදුසර පත්‍රයේ රේඩියෝ හදන පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික උපාංග මතකද? ඒ අනේ මොකක් කරනවා? ආදකෙනෙක් ඒක මුලින්ම ළමේ ලංකාවදී. තේරෙනවද? විදුසර පත්‍රයේ ගියා. ඔව් විදුසර පත්‍රයේ අපි ඉස්සර මාර පත්‍රය ගියා. අපි හැම සතියෙම නොකඩවම ගන්නවා. මම හැපුවා සුසුල් සෙට් එකක්. එන්නේ. ඉතින් දැන් අපි හික්කමේ උන්නේ. ඉතින් මේ සුසුල් සෙට් එක හෙට ඇහි කියන එක විශ්වාස නැහැ. ඉතින් අපේ සයන්ස් ටීචර් මම කිව්වා සර් හැබැයි ඇන්ටනා දාලා හරි උසට පොඩියම යන්නේ පල්ලෙහාට විතරනේ. ඔව්. මම කිව්වේ පයිප් වලේ. ඉතින් ඒකත් කෑව එක්කනේ. පම්ප් කරලා දැන් පයිප් කරලා උඩට පම්ප් කරලා එන්නේ. සූර්ය දැන් සූර්ය නෑ කරන්න නෙමෙයි වතුර ගොවිතැන විතරමයි. වෙන මොකුත්ම නෑ. ගොවිතැන විතරමයි. ඉතින් මේ ඒ කියන්නේ දැන් මේ නලවලින් හරියාම උඩට හරියාගෙන වතුර. ඔව්. අපේ වතුර ඕන මම කියන්නේ ඒක අර ග්‍රැවිටි එකට මේ කර ග්‍රැවිටි වල ඉන්නේ කැනල්ස්. ඔව්. කැනල්ස් කියන එක ග්‍රැවිටි මේ අතර යනවා විතරයි. යන එක ඔව්. වතුර පොම්ප් අපේ ටැප් එක ගියා අපි අර කඳු පල්ලියෙන් කොච්චර උඩට යනවද? ප්‍රෙෂර් එකට. ඕස් පයිප් එක ගහලා මෙහෙම ඇරියොත් මම හිතන්නේ මේ බබ සීලමට තරයක් කියලා ප්‍රෙෂර් ගන්න තියෙනවා. ඉතින් ඒවා නැවතුණා අපරාධي. ඒ කියන්නේ මේ මම කිව්වෙම හයිලන්ඩ් ක්‍රොප්ස් වලට. එන්නේ. ඉතින් මොකද මම තාම විශ්වාසය දිනනවා. දැන් අපි දේවෝ වස්තු කාලේ මොකද? ඒක ගන්න මම කිව්වා දැන් මේ මොල්පුව මහනගර ස්වභාවයේ කටුකුරුන්ද උතුර ඡන්ද කොට්ටාසේ ස්වාධීන කාණ්ඩායමක් තියෙනවා. ඒකට අපි ක්‍රිකට් බැට් එක තියෙන්නේ. ඒ අපේ හොඳ සුවද මිත්‍ර දරුවේ බොහොම ඉස්සරින් නම් දන්නේ ප්‍රසාද් ෆර්නෑන්ඩෝ. එතකොට එයා ඉල්ලන්නේ බැට් එකෙන් ක්‍රිකට් බැට් එකෙන්. ඉතින් එයාට සහායක දෙන්න කියලා මම කාටත් කියනවා. හරි සර් thank you sir. ඉතින් සර්ලා වගේ උගත් වියත් ඉතින් අපේ ළමයි ඉන්න එක ගැන අපිට ඇත්තම 90 ගන්න. අවංකව ආඩම්බරයි. ඉතින් මං කිව්වේ ඒකයි සර් ඔයාලා ලොකු දානයක් දුන්නා නේ. මම ඒ හාමුදුරුවන්ට රිපෝට් කරලා තියෙනවා හොඳ වෙලාවට. සමකාලීන වුණා නම් අඩු ගානේ සර්ගේ වයසට පොඩි හරි සමානමක් වුණා නම් අපිට සර්ව නිකන් අතාරින්නේ නැහැ එන සර්ගේ බැනු ගන්න හරි 89 කවුද දන්නේ 90 වෙන්න පුළුවන් කාටවත් කියන්න පුළුවන් ඒටේදී කිය නේද? අපි හොඳයි ගමුකෝ මම ඉතුමා විදුලි ගලයක් වෙන්න පුළුවන් නේද? ඉතින් ඒ බාර හැබැයි අන්තිමේදී දැන් ඔන්න කොහොම ආවේ අනේ ආවනේ අනුආවා ගෝලු දෙන්නෙක් ආවා ලොකු ආරේක. සර් අද 90 බර්ත්ඩේ එකනේ මම කොහොමද 89 නම් ලොකු දානට නෑ අද හරියට අපි ෆොටෝ එකක් ගන්න ඕනේ කියලා. ඉතින් අපේ ඡන්ද අපේක්ෂකෙක් මොරටුව මහනගර සභාවක් නේ අපිට. මුනිසිපැලිටි නේ. ඉතින් එයාගේ ප්‍රසාද් ෆර්නෑන්ඩෝ එයාට සහාය දෙන්න මෙන්
මම කාටවත් ඉල්ලා හිටනවා. thank you sir sir ඇත්තටම සර් අපේ වයසේ නිසි වයසේදී අපිට හම්බුණා නම් සර් අපි කවදාකවත් අතාරින්නේ නැහැ. ඉතින් සර්ලා වගේ ගොඩාක් අය මේකේ ඉන්නවා. ඉතින් අපි එයාට යම් දේශපාලනයකින් මොන හරි දෙයක් කරගන්න ලැබුණොත් අපිට අනිවාර්යයෙන්ම අපේ රටේ ඒක පාවිච්චි කරනවා. බොහොම ස්තුතියි සර්. එහෙනම් අපි කතා බහ කරා ගොඩාක් වෙලා අපි නම් ආයේ හම්බෙමු සර්. මේ වගේ